හායි මොකද වෙන්නේ ඉතින් ඔන්න අදත් බොසියාව ගයිඩ් බුක් පොසි ගයිඩ් බුක් චැනල් එකෙන් COC අරගෙන ඉතින් ගිය එපිසෝඩ් එකේ මම කියපු දේවල් වල පොඩි පොඩි වැරදි වගේක් තිබිලා ඒ කට්ටිය කමෙන්ට් වල දාලා හදලා තිබ්බා. ඉතින් මේ එපිසෝඩ් එකෙන් මම කිව්වා ක්ලෑන් එකකට යන විදිය ඒ ටික කියලා දෙනවා කියලා. ඉතින් අද ඇවිල්ලා තින්නේ ඒකට තමයි මම ඊට පස්සේ කිව්වා ඕගොල්ලන්ගේ ටවුන් හෝල් ලෙවල් එකේ ඉන්න ලෙවල් එකේ මැක්ස් කරගන්න කියලා. මං හිතන්නේ ටවුන් හෝල් 2 වගේ මැක්ස් කරන්න කිව්වේ. හරි ඉතින් අපි වැඩේ පටන් ගමු. හරි ඉතින් ඔයාලා මුලින්ම ක්ලෑන් එකට ඇඩ් වෙන්න ඕනේ නම් එලික්ස් 6000ක් එකතු කරගන්න වෙනවා. ඔන්න ඔය ක්ලෑන් කාසල් කියන එක බ්‍රෝකන් වෙලා තියෙන ක්ලෑන් කාසල් එක රීබිල්ඩ් කරන්න වෙනවා. ඒ වගේම මම ටවුන් හෝල් 3ට දාගත්තා. 3ට දාලා ඒකේ තියෙන බිල්ඩින් ටික ඔක්කොම වගේ මෙව කරගත්තා. අපි මේ බැරැක්ස් එක අප්ඩේට් වෙන්න දාලා හදාගමු අපේ ක්ලෑන් කාසල් එක මේ විදිහට. ටයිම් එකක් යන්නේ හැදෙන්න. කොයි ෆිනික්ස් 6000 දීපු ගමන්ම හැදෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති වම් අත පැත්තේ මම මේක හරියට හදාගන්නම් ඔහොම මැද්දකින් කියලා ටවුන් හෝල් ගියා පැත්තෙන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේක මෙතනින් එහෙම තියාගමු බැරැක්ස් එක. අපි ටවුන් හෝල් එකයි ක්ලෑන් කාසල් එකයි වැහෙන්න වටේට බිල්ඩින් ටික තියලා හදාගමු. ඒ වගේම අපි මෙන්න මේ වෝල් ටිකත් වටයක් දාලා හදාගමු. හරි ඉතින් ඔන්න මම වෝල් ටික හදාගත්තා. මේක මේ ඩිෆෙන්ඩ් වෙන්න හදපු එකක් නෙමෙයි. කොහොමත් මේක මේ හිල් දෙකක් තියෙනවා. හරි ඉතින් ඒක වැඩන්නේ. අපි බලමු කොහොමද ක්ලෑන් එකට ඇඩ් වෙන්නේ කියලා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ස්ක්‍රීන් එකේ මහා පතරංග සයිස් එකට තැනක් පෙන්නනවා. අන්න ඒක ඔබන්න. ඊට පස්සේ ජොයින් now කියන එක ඔබන්න. ඊට පස්සේ උතන තියෙන එකේ උතන උඩ තියෙන ටැබ් තුනෙන් බුක්මාර්ක්ස් තියෙනවා, සර්ච් ක්ලෑන් තියෙනවා, නොටිස් බෝඩ් කියලා තියෙනවා. ඉතින් ඔය නොටිස් බෝඩ් කියන එකට ගිහිල්ලා ලැන්ග්වේජ් එක දීලා ඇප්ලයි කරන්න. ඊට පස්සේ උතන ගිල්ඩ් වල නොටිස් බෝඩ් දාලා තිනවා. ඕකට කැමති නම් යන්න පුළුවන්. ඉතින් එතන රීෆ්‍රෙෂ් කරන්න පුළුවන් පොඩි හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මගේ යාළුවෙකුගේ ක්ලෑන් එකක් එකට එන්න කැමති නම් ඔන්න සර්ච් ක්ලෑන් කියන එකට ඇවිල්ලා ඔක්කොම කැපිටල් අකුරෙන් හිච් ලෙජන්ඩ්ස් කියලා සර්ච් කරන්න. ඔක්කොම කැපිටල් ගහන්න. ඕගොල්ලන්ගේ වෙන කැමති යන්න කැමති ඔයාලා අඳුරන කට්ටිය ක්ලෑන් එකක් තියෙනවා නම් ඒ කට්ටියගේ ක්ලෑන් එකේ නම උතෙන්ට ගහලා ඔන්න සර්ච් කියන බටන් එක උඩ ඔබන්න. එතකොට ඒ ක්ලෑන් එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට මම හිච් ලෙජන්ඩ්ස් කියලා ගහගත්තා. ඊට පස්සේ සර්ච් එක දුන්නම කීපයක්ම එනවා ක්ලෑන්ස්. උඩින් මෙන්න මගේ ක්ලෑන් එක මගේ නෙමෙයි මගේ යාළුවගේ. මේකේ දැනට ඇක්ටිව් ප්ලේයර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. මගේ යාළුවා රන් කරනවා account 3ක් විතර. එහෙම තමයි ක්ලෑන් ඔහෙම ගහලා සෙල්ලම් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ජොයින් කියලා බටන් එකක් තිබ්බා. ඒක දීලා අන්න I understand කියන එක උඩ ඔබපුවාම අපි ලස්සන්ට වැටෙනවා ක්ලෑන් එකට. ඉතින් අපි ක්ලෑන් එකේ රික්වෙස්ට් කරමු මොකක් හරි ට්‍රූප්ස් ටිකක් පොඩක් අවුල් කට මේ බේබි ඩ්‍රැගන් කෙනෙක්ව රික්වෙස්ට් කරා දෙනවා නම් දෙයි බේබි ඩ්‍රැගන් කෙනෙක්ව. ඊට පස්සේ අපි ක්ලෑන් එකට ජොයින් වෙච්ච එකට ඇචීව්මන්ට් ටිකක් අන්ලොක් වෙලා තිබ්බා. අන්නේ ඇචීව්මන්ට් එකෙන් ජෙම් 5ක් හම්බුණා. ඉතින් එහෙම තමයි ක්ලෑන් එකට ඇඩ් වෙන්නේ. අපි දැන් අපිට අන්ලොක් වෙලා තිබිච්ච සේරම බිල්ඩින් ටික මෙව්ව කරමු. බිල්ඩ් කරමු. මොකද මම ලෙවල් 3ට දාගත්තේ මම ලෙවල් 3ට දාගත්තා මගේ ටවුන් හෝල් එක. ඉතින් දැන් ෂේප් එකට අප්ඩේට් කරන් යන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මම බිල්ඩින් ටිකක් අප්ඩේට් වෙන්න දැම්මා. අපි මෙතනින් ගිහිල්ලා බේස් එකට ඇටැක් කරන්න බලමු. දැනට ඉතින් මට ඉන්නේ ජයන්ට්ලයි, බාබේරියන්ලයි, ආතලයි විතරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බේස් එක මං හිතන්නේ ලෙවල් 4 වෙන්න ඕන ටවුන් හෝල් ලෙවල් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති හීරෝ හෝල් එක තියෙනවා. හීරෝ හෝල් එකේ ටවුන් හෝල් ලෙවල් 4න් අපි වෙන බේස් එකට යන් මේ බේස් එකේ මේ බේස් එකට ගහනවා නම් අපිට ගහන්න තියෙන්නේ ජයන්ට්ලා ඉන්නේ. අපේ ජයන්ට්ලා පළවෙනියටම ඇටැක් කරන්නේ ඩිෆෙන්සස් ටවර් වලට. ඔතන පේන ඇති කැනන් තියෙනවා, ආච මෙව්ව තියෙනවා, ආච ටවර් තියෙනවා. ඉතින් අන්න එහෙම
ජයන්ට්ලා ටිකක් දාලා ඉස්සරහට පිටිපස්සෙන් ජයන්ට්ලා ටිකක් ස්ලෝ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ස්ලෝ නැති ගොඩක් ඉක්මනට ඇටැක් කරන්න පුළුවන් කට්ටිය දැම්මනම් ඔයගොල්ලන්ට මේක ඉවර කරගන්න පුළුවන් මේ බේස් එක. මුල්ටික්කේ ජයන්ට්ලාගේ තියෙන වැදගත්කම අන්න එක තමයි අපිට ජයන්ට්ලව පාවිච්චි කරන්න පුළුවන් ටැන්කින් ට්‍රූප් එකක් විදිහට. ඉතින් ජයන්ට්ලා අනිවාර්යයෙන්ම අරන් යන්න මුල් ලෙවල් ටිකේදී. මොකද ජයන්ට්ලා ඩිෆෙන්සස් ටවර් වලට තමයි මුලින්ම ඇටැක් කරන්නේ. අනිත් කට්ටිය ළඟම තියෙන බිල්ඩ් වලට තමයි බිල්ඩින් වලට තමයි ඇටැක් කරන්නේ. අති සාර්ථක ලෙස ඒක 3 ස්ටාර් එකක්. ඉතින් අපි බේස් එකට ආවා ලෙවල් 6ට ලෙවල් අප් වුණා අපි. අපි ටවුන් හෝල් එකට උඩ ඔබ පස්සේ ටවුන් හෝල් එකට ඔබලා චීෆ්ස් ජර්නි කියන එක උඩ ඔබපුවාම අපිට ඉස්සරහට හම්බෙන දේවල් ටික තියෙනවා. ඒ කියන්නේ ටවුන් හෝල් වලට අපිට අන්ලොක් වෙන දේවල් ටික වෙන්නනවා. ඉතින් අපිට ඔයගලන්ට පේනවා ඇති ක්ලෑන් කැපිටල් එක අන්ලොක් වෙන්න ටවුන් හෝල් එක ලෙවල් 6ට දාන්න වෙනවා. ඉතින් ඉස්සරහට ලොකු ගමනක් යන්න තියෙනවා. ලොකු වැඩවගයක් තියෙනවා. ඉතින් ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් කියන්නේ එහෙම පැය 24ම ගහන්න ඕන එකක් නෙමෙයි. කොහොමද පැය 24ම ගහන්නත් බෑ. මොකද අපිට බිල්ඩින් අප්ඩේට් කරන්න වෙලාව යන නිසා. තමන්ට වෙලාවක් තියෙන වෙලාවට ප්ලේ කරන්න. මොකද අපිට රීගෙන ගහන්න සාමාන්‍ය ෆයිවලගේ අඩුම දවසකට දවසක් කර දවසක්වත් ප්ලේ කරන්න වෙනවා. එහෙම කේස් යන්නේ ඉස්සෙල්ල අද අවුල් අත්තම අවුල් මම මේවා කපන්න නෑ දාන්න මම දන්නේ කියලා වචන ගන්න දෙනවා කියන්නේ නෙවෙයි කියන්නේ. කොහමරි COC දෙන්න කේස් යන්නේ Tamanට කැමති වෙලාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවට පුළුවන්. කොහොමද මේකේ රෑන්ක් එකක් ගන්න ප්ලේ කරනවා නම් විතරයි. එහෙම නැත්නම් ඔය මල්ටිප්ලේයර් බැටල්ස් දාලා බේස් එක ඩෙවලොප් කර ඉන්නේ. හරිද? අදට වීඩියෝ ඉවරයි. ප්ලෑන් එකට ඇඩ් වුණා. මම ඉක්මනටම ලෙවල් 4ට දාගෙන ඊළඟ වීඩියෝ එක අරන් එන්නම් හීරෝස්ලා ගැන සහ මැජික් අයිටම්ස් ගැන. ඉතින් මේකේ දිගටම COC වීඩියෝ වැටෙන්නේ නැහැ. COC වල යම් තාක් දුරකට දේවල් කවර් කරාට පස්සේ මම වෙන ගේම් එකකට මාරු වෙනවා. මෙහෙම ගේම් වල ගේම් සෙල්ලම් කරන විදිය තමයි මේක කියලා දෙන්නේ. දැන් අපි ගේම් එක මුලින්ම පටන් ගත්තම සෙල්ලම් කරන්න ඕන විදිය කියාගෙන යමු. පළවෙනි වීඩියෝෙන් අපි කියාගෙන යමු කියන්නේ සෙල්ලම් කරන්න ඕන විදිය තමයි අපි කියලා දෙන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එකකින් අපි හරියට කොහොමද account එක register කරගන්නේ ඒ වගේ පොඩි ටිකක් කියලා දුන්නා. ඊට පස්සේ clan එකට add වෙන්න කොහොමද කියලා දුන්නා. ඉස්සරහට පොඩ්ඩක් strategy ටිකක් එක්ක වීඩියෝ එකක් අරන් එන්නම්. ඊට පස්සේ මේකේ තියෙන ස්පෙෂල් අයිටම්ස් ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ස්පෙල්ස් ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ට්‍රූප්ස් ගැන වීඩියෝ එකක් අරන් ඉන්නම්. ඉතින් මේ ටික කරාට පස්සේ COC ගේම් එකේ ආයි වීඩියෝ එකට ගන්නෑ. හරි ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.